අපි අද මේ ඇවිල්ලා ඉන්නේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ. අපි ජනකාන්ත විදේශ රැකියා ආයතනය. මේ දවස් ටිකේම අපේ ඒජන්සියෙන් කුවේත් වලට සෞදි වලට ඔමාන් වලට වගේම දුබායි වලට විශාල පිරිසක් විදේශගත වුණා. ඉතින් ඒකෙන් සුළු පිරිසක් බොහොම පොඩි කණ්ඩායමක් අද දවසේ විදේශගත වෙනවා. ඒ කණ්ඩායම අද විදේශගත වෙන්නේ කොහොමද කියලා බලා ගන්නයි අපි මේ සූදානම් වෙන්නේ. ඔව් අපි මේ වෙද්දී එයාලගේ ටිකට් එක පාස්පෝර්ට් එක අනිකුත් ඩොකියුමන්ට් සහ ගෙදරින් ආපු භාරකාරයොන්ට ඒ දේවල් කොහොමද වෙන්නේ ක්‍රියාපටිපාටි අපි හැමදේම මේ වෙද්දී එක්ස්ප්ලේන් කරලා ඉවරයි. අපිට දැන් තියෙන්නේ එයාලගේ ඉතිරි වැඩ කටයුතු ටික අපිට අවසාන අදියර දක්වා පැහැදිලි කරලා මේ ගමන පෙන්වලා දෙන්න. ඉතින් අපි යමු ඒ ටික බලන්න. දැනගෙන රට යන්න සරුවට හම්බ කරන්න රට යන අය එන්න හරි පාරෙන් යන්න දැනගෙන රට යන්න සරුවට හම්බ කරන්න රට යන අය එන්න හරි පාරෙන් යන්න. ඉතින් මෙතන වෙන්නේ අපෙන් අද රට යන අයගේ අනන්‍යතාවය තහවුරු කරන්න අපේ විදේශ කාර්යාලයේ අයට මේව අඳුරගන්න අවශ්‍ය ෆොටෝ එක අරගෙන එයාලව දැනුවත් කරලා ඒ වැඩ ටික තමයි දැන් වෙන්නේ. ඉතින් අපි තව ඉස්සරහට බලමු මෙයාලගේ ඉතිරි වැඩ ටික කොහොමද අපි කරන්නේ කියලා. ඉතින් දැන් අපි හැමෝම දැන් යන්නයි යන්නේ. ඔන්න එහෙනම් අපි ආවා ජීවිතය ගොඩ දාන්න වෙරදරන ගිරිය කතුන්ගේ ජීවිතය වෙනස් කරන දොරටුව පියසට. දැනගෙන රට යන්න සරුවට හම්බ කරන්න රට යන අය එන්න හරි පාරෙන් යන්න. හම්බ කරන හැටි ඒවා ඉදිරි කරන හැටි මෙහෙ ඇවිල්ලා ලයිෆ් එකම ප්ලෑන් කරන හැටි හරියට අහගෙන හරි හැටි විස්තර දැනගෙන. ඉතින් අද දවසේ කුවේට් රාජ්‍යයට ගෘහ සේවිකාවක් විදිහට අපේ සහෝදරියක් ඉන්නවා විදේශගත වීමට බලාපොරොත්තු වෙන. ඒ වගේම එයා පළවෙනි පාර තමයි රට යන්නේ. ඒ වගේම ජනකාන්ත පුහුණු මධ්‍යස්ථානයෙන් තමයි පුහුණුව ලැබුවේ. ඉතින් අපි එයාගෙන් අහලා බලමු කොහොමද ඒ පුහුණු කාලය තුළ එයාගේ අත්දැකීම් ඒ වගේම ජනකාන්ත ආයතනයට සම්බන්ධ වෙනවත් එක්ක එයාගේ විදේශගත වීමත් එක්ක කොහොමද එයා ලැබපු අත්දැකීම් කියලා. ඇත්තටම ඔයාගේ නම මොකක්ද? මේෂිකා. ඇත්තටම ට්‍රේනින් එක නම් ගොඩක් හොඳයි. දන්න දේවල් ගොඩක් කියලා දෙනවා. මුළු මාසය පුරාවටම අර අපි දන්නේ නැතුවම ගියත් ටික කාලයක් යනකොට වචන දෙකක් තුනක් හරි අල්ලගන්න පුළුවන්. ඒ කියන්නේ බැරිම කෙනෙක් ගියත් ට්‍රේනින් එක නම් ගොඩක් හොඳයි. කාර්ය මණ්ඩලයත් ගොඩක් හොඳයි. මැඩම් සර් ඇතුළුව ඇත්තටම සතුටුයි ජනකාන්ත ඒජන්සිය ගැන. රට යන්න බය නැතුව ඔයාලා ජනකාන්ත එකට එන්න. අපි දැන් මෙයාගෙන් අහලා බලමු මෙයාගේ විස්තර කොහොමද කියලා. මට ඔයාගේ නම කියන්නකෝ. මම චාමලී දිරුක්ෂි. ශාමලී දිරුක්ෂි. කොහේ ඉඳන්ද එන්නේ දැන්? මම නේ මාදම් පින්න තමයි එන්නේ. මාදම් ඉඳන්. හරි. එතකොට ඔයා ෆස්ට් ටයිම් කෙනෙක්ද එක්ස්පීරියන්ස් කෙනෙක්ද? මම එක්ස්පීරියන්ස් කෙනෙක් සර්. එක්ස්පීරියන්ස් කෙනෙක් කියලා කියන්නේ මේ රට යන ගමනේ හොඳ දැනුමක් තියෙන කෙනෙක්. ඉතින් එහෙම කෙනෙක් ඒජන්සියක් තෝරගද්දි බලන ලොකු කරුණු කාරණා ගොඩක් තියෙනවා. ඉතින් ඒකෙදි අපි මේ ආපු ගමනේදී ජනකාන්තික කෙනෙක් කොහොමද ඔයාට දැනුනේ? ඔයාගේ ගමනට සපෝට් කරේ කොහොමද? උදව් කරේ කොහොමද? ඇත්තටම පටන් ගත්ත වෙලේ ඉඳන් මේ වෙනකම්ම ඇත්තටම උදව් කරා. يعني හැම අතින්ම ඒක ගැන ගොඩක් සතුටුයි. ඉතින් ඔයාලගේ සතුට තමයි අපේ සතුට වෙන්නේ. ඔයාලට හොඳක් වුණොත් තමයි අපිටත් පැවැත්මක් තියෙන්නේ. ඉතින් අපි අපේ පැවැත්ම තහවුරු කරගන්නේ අපෙන් රට යන අයට, විදේශගත වෙන අයට ඉන්න හොඳ තැනක්, ඉන්න නිදහසේ හදලා දීලා. ඉතින් මේ ගමන සතුටින් පරිස්සමෙන් ගිහිල්ලා ආරක්ෂිත වෙන්න ඔයාටත් අපි හදවතින්ම සුබපතනවා. හරි පරිස්සමෙන් යන්න. හොඳයි අපි බලමු දැන් මේ දවස්වල ෆ්ලයිට් ඩිලේ වෙනවා කියලා ගොඩක් අයට බයයි රට යන්න. එතකොට අපි අපේ තවත් සහෝදරියක් ඉන්නවා විදේශගත වෙන අද දවසේ කුවේට් රාජ්‍යයේ ජනකාන්ත විදේශ රැකියා ආයතනය හරහා ඇයගෙනුත් විමසලා බලමු කොහොමද ඇයගේ අත්දැකීම් මේ වගේම පළවෙනි පාරේ රට යන කෙනෙක්ට ඒ වගේම මේ කාලේ රට යන අයට එයාට මොනවද කියන්න තියෙන්නේ කියලා. මිස්ගේ නම මොකද්ද? මම සජීවනි. ඉතින් ගොඩක් ප්‍රශ්න කරදර මැද්දේ අපි මේ යන ගමන ඇත්තටම හිතේ ශක්තියක් ඇති කරගෙන යන්න ඕන ගමනක්. මොකද අපි ජීවිතේ ජය ගන්න අදිෂ්ඨාන කරගෙන යන ගමනක් නිසා ඇත්තටම අපිට යන ගමන සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම තමයි මේ ආයතනින් අපිට මේ සුහදශීලී කටයුතු හැම දෙයක්ම සුහදශීලීව සිද්ධ වුණා. ඉක්මනින්ම සිද්ධ වුණා. සාර්ථක ගමනක් කියලා හිතනවා. මොකද කලින් මම මේ යන්නේ 4 වෙනි පාරට. ෆස්ට් ටයිම් තමයි ජනකාන්ත ඒජන්සියෙන් යන්නේ. ඇත්තටම මේ මම හිතනවා අපි එහෙට ගියාමත් අපිට මේ ලංකාවේ මේ ආයතන වගේම එහි
මේ ආයතන ඉන්න ඒ සර්ලත් අපිට ඒ වගේම සහයෝගය දෙයි කියලා ගොඩක් බලාපොරොත්තු ඇතුව තමයි ඉතින් මේ ගමනේ යන්නේ. ජනකාන්ත ඒජන්සියේ සෑතුරු කාර්ය මණ්ඩලයට බෙහෙවින්ම ස්තුතියි. රට යන හැමෝගෙම ඉවසන්නම බැරිම තැන තමයි මෙන්න මේ තැන. අපි ඒ තැනටත් චුට්ටක් හැදාලා බලමු. ඉතින් ඔයාලත් කැමතිද ඔයාලගේ රට හීන මේ වගේ විශ්වාසවන්ත තැනකින් හැබෑ කරගන්න. එහෙනම් දැන්ම පල්ලෙහා තියෙන WhatsApp බටන් එක ක්ලික් කරලා අපිට කෙටි පණිවිඩයක් යොමු කරන්න.